ඒ වගකීම උණපූර්ණය කරමින් ප්‍රබුද්ධයේ අපේ නාට්‍ය කණ්ඩායමට ඔබ පින්වීමටයි මේ ආරාධනය. නාට්‍ය පුහුණුව ප්‍රධානාචාර්ය වයි ප්‍රඥාශීලී ගුරුමෑණියන් විසින්. ඉතින් සර්වසරියනි මෙතෙන් පටන් වේදිකාව ඔබ සතුවේ.
පතරේවත් ගන්නෙ නැහැ. අපිට බැරි දෙයක් මේක කියලා දෙන්න. අපි එහෙනම් අපි යාට පාසලට එන්න කියමු. අප්පෝ එයාලගේ තාත්තලාගේ ආව කවදාවත් හම්බවන්න යන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? අපි යාට වීදි නාට්‍යයක් හදලා වෙන්න. ඒ කොහොමද අදහස? යා කිෂන් වලේ දෙදරින්නේ. අපි යා මෙතන මේක කරලා වෙන්න. ගයියන්ගේ අපුඩු ගොයමු.
මට ලැබිලා තියෙන්නේ ලොකු අභියෝගයක්. ඒ තමයි වැඩි වෙන ලෝක ජනගහනය අඩු කරන්න බෙහෙතක් හොයන එක. ඒ අභියෝගය මම ජය ගන්නවා. ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දෙනවා. දැන් මරණ වඩින්න යන්නේ. ඔයගොල්ලෝ හොඳට ධර්මය අහගෙන ඉන්න ඕන. අර බලන්න. මේ ශාන්ත පොඩි හාමුදුරුවෝ හිතේ මරණ වඩින්න යන්නේ. සාදු සාදු. මම මේක එකටම හදා බලන්නේ මගේ අම්මයි තාත්තටයි. මට හිතප්පතුවක් නැහැ. මට පුංචි කාලේ ඉඳන් ලබා දුන්නේ මොලේ බුද්ධියක් විතරයි. ඒ සතුටත් එක්ක අපි පොඩි ජොලියක් දාමු. සිතුක සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු